මොන්තේ ක්ලානා දියැල්ල බලන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ. මේ වගේ ගමනක් යද්දී ලොකු බඩු අරගෙන යන්න බෑ. කන්දක් නගින තියෙනවනේ. කන්දක් නගින තියෙන ඒ නැග්ග වගේම බහින්නක් තියෙනවා ඒවත්. අපි දැන් ඉන්නේ මෙතන. කියන්නේ කොච්චර කුස තියෙනවද දැන් අපි ඉන්න තැන? අතන බලන්න ගුහාවක් තියෙනවා. හරිම ලස්සනයි. කොහොමද ඉතින් අද මේ ඔයගොල්ලෝ සම්බන්ධ වෙලා ඉන්නේ මේ අද කොහෙද YouTube channel එකේ පළවෙනි වීඩියෝ එකත් එක්ක. ඉතින් මගේ නම දිල්ක. මේ ඉන්නේ මගේ wife නතාෂා. Hello. ඉතින් අද තව දෙන්නෙක් අඩුයි. ඒ තමයි අපේ චූටි පුතා ඒඩ්වියලුයි. තව එක්කෙනෙක් ඉන්නවා පොඩි දඟකාරයෙක්. එයාගේ නම නම් ලෙයොන්. එයාද නැහැ. මොකද මේ අපේ සුරතල් බල්ලා. ඉතින් කියන්නකෝ බලන්න අපි මේ කොහෙද හරියට ඉන්නේ කියලා. අපි ඉන්නේ මේ ඉතාලියේ බ්‍රේෂියා කියන නගරේ. ඒ නගරේ ඇතුළෙත් තව කුඩා නගරයක් වන නාවේ සිටි එකේ තමයි අපි ඉන්නේ. ඉතින් අද අපි කොහෙද යන්නේ? ඇත්තටම අපි අද යන්නේ මේ කඳු වලින් වටවෙච්ච ඉතාමත් ලස්සන. ඒ කියන්නේ ඒ සුන්දරත්වයෙන් පිරුණු දියඇල්ලක් බලන්න තමයි අපි යන්නේ නේද? ඉතින් අපි නමක් කියලෙමු. ඒ තැනේ නම තමයි මොන්තේ ක්ලානා. නාවේ කස්කාතේ නේද? කස්කාත කියන්නේ මේ කස්කාතේ දියඇල්ල. දියඇල්ල. ඔව්. මොන්තේ ක්ලානා කස්කාත එක බලන්න තමයි අද අපි සූදානම් වෙලා ඉන්නේ. කියන්නේ මොන්තේ ක්ලානා දියඇල්ල බලන්න තමයි අපි මේ සූදානම් වෙලා ඉන්නේ. එතනට කියන නම තමයි මොන්තේ ක්ලානා. ඉතින් අපි යමු නේද? හොඳට අවුව තියෙනවා. දැන් වෙලාව උදේ 10:25යි. 10 මාරට ඒ කියන්නේ මේ වෙලාවට අවුව තිබුණාට ලොකු රස්නයක් දැනෙන්නේ නැහැ. දැන් මේ අවුව තව දැන් 1-2 වෙනකොට තමයි ලොකුවටම අර දාඩිය දාලා හවස 4 වෙනකම් 5 වෙනකම් වගේ තියෙනවා මේ තද රස්නේ. ඉතින් විනාඩිය 4-5ක ගමනක් තමයි වාහනය. ඔයගොල්ලෝ දකින්න ඇති මේ පාර තාර පාර ඉර වෙලා මේ වගේ පාරක් තමයි ඉතින් තියෙන්නේ. ඔව්. අද මේ අපිට වෙන්දට නම් අර මේ ඔයගොල්ලෝ දකින්න ඇති වාහන ගොඩක් නවත්තලා තිබුණා. අද ටිකක් මං හිතන්නේ අවුවක් තියෙන හින්දා මේ සෙනග වැඩි. මේ කින්ද එතන පාකින් එක ෆුල් නිසා තමයි අපි මේ පොඩ්ඩක් තව ඉස්සරහට ඇවිල්ලා මෙතන ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේ මෙතනත් මේ වාහන නවත්තලා මේ හරි මේ මිනිස්සු යනවා ඇවිදින්න. ඉතින් මේ වෙලාව තමයි හොඳම ටයිම් එක. මොකද අර ඉස්සලා කිව්වා වගේ හවස 3-4 වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ලොකු අවුවක් එනවා. ගොඩක් රස්නයක දරා ගන්නත් බෑ. ඔව්. ඒ වුණාට මේ මෙතන අවුව තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පේන ඇති මේ අවුව වැටලා තියෙනවා තැනින් තැනට. මේ කඳු වලට අවුව වැටලා තියෙනවා. හැබැයි මාර මේ කූල් එකක් තියෙනවා මෙතන. ඒ අර උදේ නිසා අර උදේ වරුවේ අර මේ දවල් 2-3 වෙනකොට තියෙන රස්නේ නැහැ. මේ 12 වෙනකම්ම ටිකක් අර ෂේප් එකේ ඉන්න පුළුවන්. මේ සාමාන්‍ය විදිහට ඉන්න පුළුවන්.
ඉතින් අපි එක බෑග් එකක් විතර ක්ලාස් එකට ගත්තා. මොකද වැඩි බඩු අරගෙන යන්න බෑ. මොකද මේ වගේ ගමනක් යද්දී ලොකු බඩු අරගෙන යන්න බෑ. කන්දක් නගින තියෙනවනේ. කන්දක් නගින තියෙන ඒ නැග්ග වගේම බහින්නත් තියෙනවා ඒවත්. ඒකින්ද බහිනකොට ගොඩක් මහන්සි. ඉතින් ඒකින්ද මේ අපි එක බෑග් එකක් විතරයි ලෑස්ති කරලා. හරි අපි යන්න ලෑස්ති වෙමු. ඕනේ. නෑ. එහෙම සිතන්න. ඔයාලට කැමරාවක් ගන්න පුළුවන් නේද? පුළුවන්. හරි අපි දැන් බඩු ටික ලෑස්ති කරගත්තා. දැන් අපි උඩට යන්නේ. මෙතන තියෙනවා මේ මැප් එකක්. හැමදේම විස්තර කරලා කොච්චර උස ප්‍රමාණයක් තියෙනවද කොච්චර මේ තැන් වලට අපිට යන්න පුළුවන්ද බලන්න මොන තැන්ද තියෙන්නේ එතන ඒ දේවල් හැමදේම ලකුණු කරලා තියෙනවා දැන් අපි ඉන්න තැන වොයිස් එකකුයි කියන්නේ මේ you are here කියන එක මෙතන. ඕකේ අපි ඉන්නේ දැන් එතන. අපි දැන් පටන් ගන්න තැන නේද? ඒ කියන්නේ ඔව් අපි දැන් ඉන්නේ මෙතන. කියන්නේ කොච්චරක් උස තියෙනවද දැන් අපි ඉන්න තැන? මීටර වලින්ද මේ තියෙන්නේ? ඒක නම් දන්නේ නැහැ. නෑ ඒගොල්ලෝ නම්බර්ස් දාලා තියෙන්නේ ඉන්න තැන් වලට. ඔව්. ඔව්. ඒ වගේම මේ එමර්ජන්සි නම්බර් එකකුත් තියෙනවා මොකක් හරි කාට හරි වුණොත් එහෙම මං හිතන්නේ උඩ ලයින් එක තියෙනවද දන්නේ නැහැ බැයි. තියෙනවා. මේ මෙතන ගහලා තියෙනවා රිස්පෙත්තලා නාතුරා නොන් අබොන්දනාරේ රිෆියුති. ඒ කියන්නේ පරිසරය සුරකින්න කියන එක තමයි මේ මෙතන විශේෂයෙන් ඒගොල්ලෝ දාලා තියෙනවා. ඒකත් මතක් කරන්න කැමතියි. ඕගොල්ලන්ට මතක් කරන්න ඇත්තටම මේ පරිසරය අපි මීට කලින් ඇවිල්ලා තියෙනවා. මීට වඩා තැන් වලට අපි ගිහිල්ලා තියෙනවා. කිසිම තැනක අපි දැකලා නැහැ කුණු දාලා තියෙනවා. ඒගොල්ලෝ ගොඩක් දේවල් ගෙනියන්නෙත් නැහැ. ඉතින් ඒ ගෙනිච්චත් ඒ දේවල් ආයෙ අරගෙන එනවා. ආයෙ අරගෙන එනවා. ඇත්තටම මේ පරිසරය රැකෙන්නේ ඒ සබහාදම රැකෙන්නේ ඒ නැචරල් ගතිය ඒ කිසිම හානියක් වෙන්නේ නැත්තේ ඒ මිනිස්සු ඒ විදිහට ඒ දේවල් කරන හින්දා. ඒ ඩිසිප්ලින් එක මේ මිනිස්සුන්ට තියෙනවා. ඒ වගේම තමයි මේ යන කෙනෙක් ඉන්නවා නම් මතක් කරන්න කැමති කිසිම දෙයක් අරගෙන යන හැමදේම අපි ආයෙම අපේ බෑග් වලටම දාගෙන ආයෙ අරන් යන්න ඕනේ. දැන් මෙතන තමයි අපි ස්ටාර්ට් කරන්න යන්නේ. දැන් හරියට වෙලාව 10:41යි. නෑ දැන් 42 වුණා. හරි 42 වුණා හරියටම. ඉතින් බලමු මේ එතනට යනකොට කීය වෙනවද කියලා. ඒතර අපිට බලා ගන්න පුළුවන් කොච්චර වෙලාවක් නගින්න ඕනේද කියලා මේ කන්ද. දැන් මෙතන බැලුවොත් එහෙම මෙතන තියෙනවා එක පාරක්. මෙතනින් තමයි අපි මේ දියැලට යන පාර තියෙන්නේ. මෙතනින් තියෙනවා තව පාරක්. ඔයගලන්ට පේනවා ඇති මේ පාරේ ගියොත් එහෙම ගොඩක් දේවල් එතනත් බලන්න තියෙනවා. ගස් කොළන් ඒ වගේම කඳු ලස්සන පරණ පල්ලියක් තියෙනවා. ඇන්ටික් පල්ලියක් චූටි පල්ලියක්. ඒක කාලෙකට මොකක් හරි මෙහෙයක් තියෙනවා මං හිතන්නේ දේව මෙහෙයක් තියෙනවා. ඒකට මේක මම දන්නේ නැහැ. මෙයා තමයි මම තමයි එකපාරක් මොකද මම බයිසිකලේ මේ පැත්තටම යනවා. ඉතින් හරි ලස්සනයි. මම ඔයගොල්ලෝ එතනට එක්කන් යන දවසක අපි දැන් මේ පාර දිගේ යමු දියැල්ල බලන්න. ඔව් ඒකට මම ගිහිල්ලා තියෙනවා කලින්. මේකින්ද දන්නවා පාර ටික. මේ ඔලිව් ගස් මේ ඔලිව් ගස් වත්තක් නේ. මේ පාරට පොඩි කොන්ක්‍රීට් එකක් වගේ දාලා තියෙන්නේ. තාර දාලා නැහැ. උගලන්ට පේනවා ඇති. කොන්ක්‍රීට් එකක් තියෙනවා. මොකද මේ දෙපැත්තේ ගෙවල් තියෙනවා, වතු තියෙනවා. ඒවට බඩු අරගෙන යන්න ඒ ගෙදර අයගේ වාහන යන්න මං හිතන්නේ ඒ ටිකට විතරක් මේ කොන්ක්‍රීට් එක දාලා තියෙනවා. ඉතින් දැනට මහති අපි අර විතරම යන්නේ නැහැ. මේ මොකද්ද මේ? මේ මොනවාද? ලංකාවේ නම් කට්ටිය කියන්නේ මේ රොස්මරීන් කියලා. මෙහි කියන්නේ රොස්මරීනෝ. මේක මේ කෑම සුවඳ කරන්නේ විශේෂයෙන් මේ මස් එහෙම වෙනකොට. ඇත්තටම ලංකාවේ දැන් තියෙන නිසා ගොඩක් කට්ටිය දන්නවා මේක. ඔව්. මේ දිගටම මේ මං හිතන්නේ මේ කඩන්න නැතුව මෙතනින් යද්දි මාර සෝදයි. මේක මේ ලස්සනට වවනවා දැන් ඒකයි. ඒතර බලන්න මේ අපි මේ කන්ද නගින්න පටන් ගත්ත විතර මෙතන මේ ඔලිව් යායක් තියෙනවා. මේ බලන්න ඔලිව් ගහ කපලා තියෙන විදිය. ඔයගලන්ට පේනවා ඇති මැද හිස්. එහෙම තමයි මෙහි ඔලිව් කපන්නේ. ඒ කියන්නේ මැද හරිය හිස්ව තියලා වටේ අතු ටික යවනවා. දැක්කද ඒක හරිය ලස්සනට වැටලා තියෙන විදිය මේ අතු ටික. නෑනේ. අර සමහර ඒවා ගස් කිහිපයක් තමයි ඒගොල්ලෝ
කප්පාදු කරලා තියෙන්නේම. අර ඈතින් පේන මේ ලී කොට මේ කියන්නේ මේ ගස් කපලා මේගොල්ලෝ දරවලට මේ අවුරුද්දේ දැන් සීත කාලේ පටන් ගද්දි ඒගොල්ලෝ ඔය දර යව්වේ වේලෙන්න දාලා තිනවා ඒවා පුච්චන්න රස්නෙන්න. හොඳයි අපි හිමීට යනවා. හරි අමාරුයි කෙලින්ම තියෙන හින්දා කන්ද. ඕගොල්ලෝ මේ මෙතනට එනවා නම් අර පොඩි ළමයි බෙහෙම අරගෙන එනවා නම් ඉතින් මේ චුට්ටක් නගින්න තියෙනවා ඒක ගැන සැලකිලිමත් වෙලා. අනිවාර්යයෙන්ම මොකද මේ අද ඒඩිවයි අපේ චූටි පුතාවයි ලෙයොන්වයි ගෙදර දාලා ආවෙත් ඒ හින්දා මොකද මේ ඒගොල්ලන්ට හරි අමාරුයි මේක. ලෙයොන්ටත් හරි අමාරුයි. ඒගොල්ලෝ කලින් ඇවිල්ලා තියෙනවා. දැන් මේ අර අපි වීඩියෝ එකක් කරන නිසා ඒගොල්ලොන්වත් අරගෙන එතකොට චුට්ටක් අමාරුයි නිසා තමයි අපි දෙන්න විතරක් ආවේ අද. මේ කොන්ක්‍රීට් පාර ඉවරයි. ඔයගලන්ට පේන ඇති කොන්ක්‍රීට් පාර ඉවරයි. දැන් තියෙන්නේ මේ නැචරල් විදිහට හදලා තියෙන්නේ කියන්නේ පස් වලින්ම නේද? කිසිම මේ කොන්ක්‍රීට් එකක් පාවිච්චි කරලා නැහැ, සිමෙන්ති පාවිච්චි කරලා නැහැ. මේ පඩියේ විදිහට හදලා තියෙන්නේ මේ ලී කොටම තමයි දාලා තියෙන්නේ. ලී කොට දාලා ලිස්සන් නැති වෙන්න හදලා තියෙන්නේ මේ පාර දිගේ තමයි අපි දැන් උඩට යන්නේ. මේ හරියන පොඩ්ඩක් මේ අවු අඩුයි වගේනේ. දැන් ගස් කොළන් වලට වැහිලානේ. බලාගෙන කකුල තදට තියන්න. ඔයගලන්ට පේනවා ඇති මේ ඈතින් තියෙනවා මේ නාවි සිටි එක. හරිම ලස්සනයි. අවුව වැටලා තියෙනවා කඳු මැද්දෙන්. පේනවද මේ මං කිව්වා වගේ අර කඳු වට වෙලා තියෙන්නේ මේ. දැන් මේ අපි ඉන්නෙත් කන්දක. අතනත් කන්දක් තියෙන්නේ. මෙතනත් කන්දක්. අර කෙරෝලෙත් තියෙන කන්දක්. කඳු වලින් වට වෙලා තමයි තියෙන්නේ. මේවා මේ පොඩි කඳු නෙමෙයි. ඇත්තටම ඔයගලන්ට වීඩියෝ එකට පේනවද දන්නේ නැහැ. අපිට ඇස් දෙකෙන් දකිද්දි පේනවා ඒක මහා මේ විශාල කඳු. ඔයගලන්ට පේන ඇති පාර කොහොමද තියෙන්නේ කියලා. ගල් වලට පොඩ්ඩක් අඩිය තියෙද්දි හරි පරිස්සමෙන් තියන්න ඕනේ මොකද ලිස්සනවා. අර මේ රෆ් විදිහට තියෙන ගල් නෙමෙයි මේ හරි මේ සොෆ්ට් මේ ඒකයි පරිස්සම් වෙන්න ඕනේ කියන්නේ මේ ලිස්සන සුළු භාවය වැඩි ඒ ගලේ. නැවති යන්න හොඳ නැහැ. ආපු ගමන ඉක්මනට හරි ටාකට් එකට යන ගම්ම යන්න ඕනේ. ගිහිල්ල ඉවරලා හති අරින්න පුළුවන් හොඳට. නැවතුනොත් එහෙම කන්ද නගින්න කම්මැලි වෙනවා. මහන්සි දැනෙනවා වැඩි වගේ එතකොට. ඔව්. මේ දියැලට යන්න කලින් මෙතනින් තියෙන පොඩි මේ view point එකක්. අපි එතනට ගිහිල්ලාම යන්න. මෙතනිනුත් එනවා මේ වතුර පාර ඇතුලෙන් එන්නේ ඒක අර කන්ද ඇතුලෙන් එන්නේ. ඒක හිතා ගන්නවත් බෑ කොහෙන්ද එන්නේ කියලා නේද? ඔව්. දැන් මෙතනනේ ලොකු ගලක් තියෙන්නේ මේ. ගල ඇතුලෙන් ඉන්නේ වතුර පාර. උගලන්ට පේන්නේ නැති මේ මෙතන ඇතුලෙන් එන්නේ ගුහාවක් වගේ ඇතුලේ. ඒක ගලාගෙන යනවා විදිහට පල්ලෙහාට. මෙතනින් අල්ලගන්න. බලාගෙන. පොඩ්ඩක් ලිස්සනවා මොකද මේ මෙහෙ ගල් නැති හින්දා මේ හරිය නැද. මං හිතන්නේ මෙතන උණු වතුර වහින වෙලාවට එනවා ඇති ඒකයි. එන්න. පුරෝ දිගට ගම නේද? හරිම මහන්සි.
පොඩි දාඩියකුත් දැම්මා. දැන් අපි පොඩ්ඩක් පුටුවක් දිග අරගෙන වාඩි වෙලා මේ දියැලේ තියෙන ඒ නැචරල් එයාගේ තියෙන ඒ ශබ්දේ එයාගේ තියෙන ලස්සන මේ ඔයගලන්ට පේන ඇති මේ වටේම ගල් තියෙන්නේ මේ අපේ පිටිපස්සෙනුත් තියෙන ගල් වතුර ඉතින් දියැල්ල මේ ඒ සෝබාදාමයක් විඳිමින් ඉතින් අපි පොඩි ස්නැක් එකක් අරන් ආවා. Thank you. මේ වතුර එක මෙහෙම තිබුණට මේ අයිස් කැටේ වගේ ගොඩාක් කූල්. දැන් සමහර අය බලන්න ඇති මේ වතුර එකක් මෙච්චර තියෙන දාඩිය නම් ඇයි මේ පොඩ්ඩක් මේ අල්ලන්නේවත් කියන්නේ බහින්නේ නැත්තේ කියලා. තාම මේ අපිට සමර එකම නෙමෙයි මේ ඉතින් ඒක නිසා මේ වෙනාන්න කරන්න දැම්මම බෑ මේ මොකද ගොඩාක් කූල්. ඒ කියන්නේ දැන් අල්ලන්න පුළුවන් නමුත් මේ බහින්න තරම් ටෙම්පරේචර් එකක් නෑ වතුරවල. කොහොමත් ඉතින් මේ දියැල්ලෙන් එන වතුර කොහොමත් සීතලයි. ඔයගලන්ට පේන ඇති මේ මෙතන අර මුදුනට තමයි අර ඉර වැටෙන්නේ. හරියට මුදුනට ගල් දෙකක් දෙබෑ වෙලා ඒ දෙබෑ වෙච්ච තැනින් තමයි එන්නේ මේ වතුර පාරනේ. ඔයගලන්ට පේන ඇති අර අතන ගල් දෙකක් දෙබෑ වෙලා ඒ දෙබෑ වෙච්ච තැනින් තමයි මේ වතුර පාර මෙහෙම ලස්සනට ගලාගෙන ඉන්නේ මේ. තේනවද? මේ අනේ අර අතන මේ ලණුවක් අතනත් බෑ. කවුද එතකොට එතනට තියෙනවද? ක්ලයිම්බින් කරනවානේ කට්ටිය. ඉතින් ඔයගලන්ට පේනවනේ මේ විශේෂම දෙයක් කියන්න ඕනේ. මේ දැන් අපි මෙතනට ආවනේ. අපේ තිබ්බ එක බෑග් එකයි. අපි අරන් ආවේ පුටු දෙකයි. දැන් මේකත් ට්‍රැවල් කරන පුටුවක්. මේක හරි ලේසියි මේ බෑග් එක නැති වුණත් මේකෙන්ම අපිට මේ කරේ දාගෙන එන්න පුළුවන් විදිහට මේ තියෙනවා. ඉතින් ඒකෙන් හින්දා අපි ඒ පුටු දෙකයි එතකොට බඩගිනි આવුත් දැන් උදේ තාම 11 වෙනි වෙලාව. ඉතින් අපි බිස්කට් එකකුයි අපි අරන් ආවා මැංගෝ ජූස් දෙකකුයි. ඉතින් ඒ වතුර බෝතලයකුයි අපේ අනිත් වීඩියෝ කරන උපකරණ ටික විතරයි අපි අරගෙන ආවේ. ඉතින් මොකද මේ අපි ගොඩක් පුරුදු වෙලා තියෙන්නේ උදේට නැගිටලා බත් හදාගෙන ඊට පස්සේ භාජන බඩු ඔක්කොම අරගෙන මේ තැන් වලට ඇවිල්ලා කාලා බීලා මේ ඒ වින්දනේ විඳින්න. හැබැයි මම කියනවා ඔයගලන්ට මේ වගේ සැහැල්ලුවෙන් ඔයගොල්ලෝ ආවොත් එහෙම මේ කන්ද නැගගෙන මේ වගේ ස්වභාව ධර්මයේ විඳින්න ඔයගලන්ට පුළුවන් ඒකේ ඇත්තටම ඒකේ අර ලොකු බරක් නැතුව ලොකු මහන්සියක් නැතුව දැන් ඔයගොල්ලෝ හිතන්න උදේට නැගිටලා කෑම හදාගෙන මෙතනට එන්නේ කාලා බීලා විනෝද වෙනවට වැඩිය බිස්කට් එකක් ස්නැක් එකක් වගේ කාලා මේ ස්වභාව ධර්මයේ විනිමින් මේ සද්දේ මෙයාගේ තියෙන ලස්සන මේ තියෙන කොළපාට එතකොට මේ හැම අස්සක් මුල්ලක්ම ඔයගොල්ලෝ හොයලා බලනවා නම් ඇත්තටම කොච්චර මේ ඒ කියන්නේ මානසික සුවයකුත් දැනෙනවා ඒ වගේම මේ හරි සැහැල්ලුවක් දැනෙනවා මේ කෑම හදාගෙන එහෙම එන්න එපා කියන නෙමෙයි ඒකත් එක එක්ස්පීරියන්ස් එකක් මේක තව වෙනම එක්ස්පීරියන්ස් එකක් එහෙම සීතලයි මං යන්නේ ළඟට සීතලක් නම් තියෙනවා අයිස් කැටේ වගේ ඒක හොඳටම දැනෙනවා හැබැයි ලිස්සන ගතිය අඩුයි මොකද DSA වල නෑ මෙතන අතන්ට යන්න ටිකක් වල මැද්දට නම් යන්නේ නැහැ මොකද මට මේ හරි මේ ප්‍රශ්නයක් තියෙනවා එතන මේ කොහොමද කොච්චර ගැඹුරක් තියෙනවද කියලා මම හරියටම දන්නේ නැති හින්දා මොකද එතන ගොඩක් මේ ගැඹුර වෙන්නත් පුළුවන් මොකද මේ ටිකෙම අපිට ලංකාවෙත් අහන්න ලැබුණානේ ඔය වගේ තැන්වල නාන්න ගිහලා ඔය වගේ තැන්වල බහින්න ගිහලා ජීවිතේන් පාව වන්දිය ගෙවන්න උනානේ මිනිස්සුන්ට ඒකින්ද අපි මේ වගේ මෝඩ වැඩ කරන්න යන්න හොඳ නැහැ පුළුවන් තරම් සේෆ්ටි එකක් තියාගෙන පුළුවන් තරම් ඈත ඉඳන් මේ දේවල් බලලා මේ දේවල් රස විඳින එක තමයි ලොකුම දේ. මේ හරියට දනිසට චුට්ටක් පල්ලෙහාට මේ හරියට විතරක් වතුර තියෙනවා. ඒ කියන්නේ මේ හරිය අනිවාර්යයෙන්ම ගැඹුරු වෙන්න ඕනේ. වතුරේ එන ස්පීඩ් එකත් එක්ක මෙතන වලක් හැදිලා තියෙන්නේ.
ඇත්තටම හරිම ලස්සනයි. අතන බලන්න ගුහාවක් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මෙතන මේ පොඩි තැනක් වුණත් ඇවිදින්න තැන් බලන්න තැන් මේ තැන ගොඩක් තියෙනවා. මේ බලන්න දැන් මෙතනට මං ආවා. මෙතන බලන්න මේ කොච්චර ලස්සනද මේ ගල හැදිලා තියෙනවද කියලා. මේ බලන්න. මේක ගලක් වුණාද බලන්න මේක බුබුලු වගේ තියෙනවා. මේ බැලුමට පේන්නේ පොඩ්ඩක්වත් හයිය නැහැ කියලා. මට හිතෙන්නේ මේ අර ගිරිගරුඩ ගල් වගේ ජාතියද දන්නේ නැහැ. මොකද මේ ගල අර ගලක් විදිහට මට පේන්නේ නැහැ. අර පස් ගොඩක් එකතු වෙලා හැදිච්ච දෙයක් විදිහට තමයි මට පේන්නේ. පැය 3ක් විතර ගියා නේද? ඉතින් ෆ්‍රෙන්ඩ්ස් අපි දැන් යන්න තමයි හදන්නේ. මොකද මේ පුතාවත් නිදි කරවල තමයි උදේ ආවේ. දැන් ආච්චි සීයා එක ගෙදර ඉන්නවා. දැන් එයා ගැනත් අපි බලන්න ඕනේ. කෝල් එකකුත් දුන්නා කොහෙද තාත්තා අම්මී ගියේ කියලා. ඊට අමතරව දැන් අපේ ලෙෝනොත් ඉන්නවනේ ගෙදර. එයාගෙත් දැන් කෑම ටයිම් එක පහුවෙලා තියෙන අර කෑම දාන්න යන්න ඕනේ. ඉතින් අපි දැන් බඩු ටික ගෙනාපු විදිහටම අපි ලෑස්ති කරගත්තා. අපි ස්නැක්ස් වගේක් තමයි ගෙනාවේ. මතක් කළා ඕගොල්ලොත් එනකොට ඒ අරන් එන බඩු ටික ඒ විදිහටම අරන් යන්න. තැන ඒ කියන්නේ මේ තියෙන දේවල් වෙනස් කරන්න යන්න එපා. ගල් තියෙන විදිහට මේ ගල් තියෙන තැන් වල තියන්න. ඉතින් අපි බඩු ටික ලෑස්ති කරගන්න යනවා. අපි පල්ලෙහාදී නැවත හම්බෙමු වීඩියෝ එකේ අවසානයේදී. පරිස්සමෙන් අඩේ තියන්න. මේ කැමරා එක ගන්න. අපි කීයටද ආවේ? පාරේ ගන්නද? නෑ මේ උඩ ඉඳලා. ඒක බැරි වෙන්නේ නැහැ. අපි දැන් අර අමාරු හරිය බැහැලා කොන්ක්‍රීට් පාරට මේ ආවා. බලන්න අර උඩ තිබ්බ මේ හෙවණයි දැන් මේ තියෙන මේ අවුව කොච්චර තියෙනවද කියලා. අර කඳු ඔක්කොටම අවුව වැටලා තියෙන්නේ. මේ බලන්න මේ කවුද ඉන්නේ කියලා. හලෝ කොහොමද? බය වුණා. බය වුණාද? මොකක්ද ඒ උඩින් දැම්මේ කියලා? ආක බලාගත්තට. අහක බලාගත්තේ ඇයි? චාව්. පේරානේ ඒගොල්ලෝ හරි නිදහසේ ඉන්නවා ඒතර. මේ බලන්න. මැස්ස වහන වලට. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ ඈතින් අස්සයෝ ඉන්නවා. දැන් අර කන්ද නගිද්දි අපිට පෙනුන විදිහට වැඩිය දැන් බහිද්දි වෙනස් නේද? ඒ කියන්නේ view එක අපිට හොඳට පේනවා මේ ඔයගොල්ලන්ට පේන ඇති අර පල්ලෙහාට යද්දි අපිට පේන්නේ මේ
ඔක්කොම පේනවා උඩ ඉඳලා එතකොට අපි බලන්නේ. ඔව් උඩ ඉඳලානේ බලන්නේ ඒකින් ඔක්කොම පේනවා. සල්වේ. ඉතින් දැන් අපි ගෙදර යන්න හදන්නේ. අපි දැන් වාහනේ ළඟටත් ආවා. ඉතින් ඕගලන්ට පුළුවන් මේක අපේ පළවෙනි වීඩියෝ එක. ඒක හින්දා ඕගලන්ට පුළුවන් කමෙන්ට් සෙක්ෂන් එකේ මේ වීඩියෝ එකේ අඩුපාඩු තියෙනවා නම් තව අපි ඉම්ප්‍රූව් කරගන්න ඕන දේවල් තියෙනවා නම් අපි තව මොනවද පෙන්වන්න ඕනේ. ඉතින් මේ දේවල් ඕගලන්ට කියන්න පුළුවන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන අතර ආදරෙන් ඉල්ලනවා ඔයගොල්ලෝගෙන් YouTube channel එක අපේ අද කොහෙද YouTube channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න කියලා. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔයගොල්ලන්ට notification එක එනවා බලන්න පුළුවන්. ඉතින් අපේ Facebook page එක තියෙනවා. ඒ වගේම Instagram page එක තියෙනවා. ඒකත් follow කරන්න. අපිට ඒක ලොකු ශක්තියක් ඉස්සරහට තව වීඩියෝස් අරගෙන එන්න. ඉතින් නැවතත් අපි මේ වගේම අද කොහෙද ලස්සන තැනක් එක්ක අපි හම්බ වෙනතුරු ඔයගලන්ට සියලු දෙනාටම God bless. God bless. Bye. Thank you.